කට තමයි ජාතික ආහාරය අපේ. සමහර හිරමන මේකප් කරලා එමත් තියෙනවා. මම බඩින කන්නේ කට. මේ ලෝකේ මචං ලස්සන හිරමනක් තියෙනවා, කැත හිරමනක් තියෙනවා. හෙලෝ බොයිස්. නදත් ආදේශක වීඩියෝ එකක් අරන් ආවේ. මම මෙයාට වචනයක් දෙනවා. එයාට ඒක වචනේ දාලා වාක්‍ය පහක් කියන්න ඕනේ. ආදේශක වචනේ දාලා. හරි. මම දෙන්නද ඔයා දෙනවද ඉස්සෙල්ලා? මම දෙන්න මම දෙන්නම්. මම මේ පාර මුට දෙනවා. මම හිතාගත්ත එකත් මතකයි. බත් වෙනුවට කට දාලා කියන්න ඕන. කට. තුකුට්ටකු. මම බඩින කන්නේ කට. කටවල් ගොඩක්. මට කට නැතුව ඉන්න බෑ. කට කන්න ගොඩක් කැමති. කට ගොඩක් කල්ල කන්න තම කන්නට කැමති මම. තුනක් කරනේ. කට පට්ට තැනයි. හරි අල්ල ගත්ති තරයිනවා. හරි හරි තිකෝමරි. කට අමුවෙන් කන්න බෑ. කට අමුවෙන් කන්න බෑ. හරිනේ හරි පාරනේ. කට තමයි ජාතික ආහාරය අපේ. මන්න පාරිය කරන්න කටවා ඉඩ වෙනමට ඒබෑ මයි වචන තමාද කෙල්ල ආදේශය තමා හිරමනේ කෙල්ලද කෙල්ලෝද එතකොට කෙල්ල එක කෙල්ලෙක් කෙල්ලෝ හරි කෙල්ලෙක් හරි කෙල්ල හරි කෙල්ලෝ හරි ඕම කොමට දැන්න ඔන්න ලේසි කරපට කෙල්ලෙක් නෙවෙයිනි කෙල්ලෝ මචං මේ ලෝකේ මචං ලස්සන හිරමනක් තියෙනවා, කැත හිරමනක් තියෙනවා. මොනවද වනායි කියන්නේ නෑවා. අපි හිරමනවලට තමයි ගොඩක් කැමති. පොල් ටික මොනවද වගේ එල්ලෙත් නෑ. සමහර හිරමනවලට දිග කොණ්ඩයක් තියෙනවා. සමහර හිරමන මේකප් කරලා එමත් තියෙනවා. ලස්සනට සමහර හිරමන මොනද හිරමනවල මොනද හිරමන සමහර මහත හිරමන තියෙනවා, කෙට්ටු හිරමන තියෙනවා. හිරමනවලට ඉතින් අපි ගොඩක් ආසයි ඔක්කොලා. හිරමන මෙයා ඉල්ලනේ කියනවා හිරමන ඔයන්නේ